ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ. ඔන්න අදත් අලුත් සිංහල පාඩමක් අරගෙන ටීචර් ඔයාලගේ ගෙදරටම ආවා. අද අපි ඉගෙන ගන්න යන්නේ නාමපද. නාමපද කිව්වට දුවේ පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ ස්ත්‍රීලිංග නාමපද හා පුරුෂලිංග නාමපද. දැන් බලමු අපි පුරුෂලිංග නාමපද කියන්නේ මොනවද කියලා. ආදරණීය දරුවනි. පුරුෂලිංග නාමපද කියන්නේ පිරිමි බව හඟවන පද. ගැහැණු බව හඟවන පද අපි කියනවා ස්ත්‍රීලිංග නාමපද කියලා. අපි දැන් බලමු එකේ දෙකේ පුතාලගේ ආදරණීය ටීචර් මොනවද කියලා දුන්න ස්ත්‍රීලිංග හා පුරුෂලිංග නාමපද කියලා. මතකද බලන්න කුරුල්ලා කියන පුරුෂලිංග නාමපදයට කිරිල්ලි කියලා දුන්නා නේද? කුකුලා, කිකිලි, තාත්තා, අම්මා, පුතා, දුව, සීයා, ආච්චි, ගිරවා, ගිරවි, ගුරුතුමා, ගුරුතුමී, වෛද්‍යවරයා, වෛද්‍යවරිය කියන නාමපද කියලා දුන්නා නේද? පැටවුන්ට මතක් වුණාද? එහෙනම් අද අපි 3 ශ්‍රේණියේ මව්භාෂ විෂයට අදාළ ස්ත්‍රීලිංග හා පුරුෂලිංග නාමපද ඉගෙන ගමු. බලන්න දරුවනි මේ ඇඟ පුරා තිත්තිත් තියෙන්නේ කාටද කියලා? මුවා නේද? එහෙනම් මුවාගේ ස්ත්‍රීලිංග පදයට අපි කියනවා මුවදෙන කියලා. මුවා, මුවදෙන. මුවා, මුවදෙන. බලන්න දරුවනි මේ ඊළඟ යාළුවා කවුද කියලා? අපේ ජාතික කොඩියෙත් ඉන්නව නේද? මතක් වුණාද? කවුද? සිංහයා. සිංහයාගේ ස්ත්‍රීලිංග පදේ තමයි සිංහදේනුව. සිංහයා, සිංහදේනුව. මේ බලන්න ඊළඟ පුද්ගලයා නම් අපි කවුරුත් දන්නවා. අපේ පාසලේ ප්‍රධානියා. අපි කියනවා විදුහල්පතිතුමා කියලා. පුරුෂලිංග පදේ විදුහල්පතිතුමා. එහෙනම් ස්ත්‍රීලිංග පදේ තමයි දරුවනේ විදුහල්පතිතුමිය. විදුහල්පතිතුමා, විදුහල්පතිතුමිය. ඊළඟට බලන්න දරුවනේ කවුද මේ ඉන්නේ කියලා. පන්තියේ අපිට පැන්සලක් නැති වුනහම, මකනේ නැති වුනහම අපි ඉල්ල ගන්නව නේද? ඔව්. අපි කියනවා මිතුරා, මිතුරිය කියලා. අපි පුරුෂලිංග පදේ තමා මිතුරා, ස්ත්‍රීලිංග පදේ තමා මිතුරිය. මිතුරා, මිතුරිය. මිතුරා, මිතුරිය. පාසලේ ඉන්න අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේ හැමෝම අපි හඳුන්වනවා ශිෂ්‍යයා ශිෂ්‍යයාව කියලා. ඉතින් පුරුෂලිංග පදේ තමා ශිෂ්‍යයා, ස්ත්‍රීලිංග පදේ තමා ශිෂ්‍යයාව. ශිෂ්‍යයා ශිෂ්‍යයාව. ශිෂ්‍යයා ශිෂ්‍යයාව. එහෙනම් දරුවනේ 3 ශ්‍රේණියට නියමිත ස්ත්‍රීලිංග පුරුෂලිංග නාමපද පාඩම අවසන් කරනවා. ටීචර් මේ වගේ තවත් ලස්සන පාඩමක් ගේන්නම්. මේ වගේ රසවත් පාඩමක් අහන්න ඕන නම් කුමුදුමාලි ටීචර් AI page එක ෆලෝ කරලා තියාගන්න.